සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගොඩක් කාලකට පස්සේ ශක්තියගේ රිවිව් එකක් ගේන්න හිතුවා. මොකද සුපිරිම මොන්ස්ටර් සෙට් එකක් ආපහු බහැලා දිනවා ශක්ති ඇක්වේරියම් එකට, වලස්මුලි ශක්ති ඇක්වේරියම් එකට. ඉතින් ගොඩක් අය ඉල්ල තිබුණා වලස්මුලි ශක්ති ඇක්වේරියම් එකේ රිවිව් එකක් ගේන්න කියලා ආපහු. ඒකින්ද තමයි මම තීරණය කරේ නැවතත් ආපු අලුත් මොන්ස්ටර් මාළු මොනවද කියලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. ඉතින් ඔන්න ඉස්සෙල්ලම ඔයගොල්ලන්ට පේනවා ඇති මීට කලින් වැඩි ආපු නැති ස්නේක් හෙඩ් වර්ගයක් තමයි මේ පෙන්නුවේ. චන්න ලුසියස් කියන ස්නේක් හෙඩ් වර්ගය. ඊට පස්සේ මෙන්න මේකේ ඉන්නවා රෙඩ් බරිටෝ ඉන්නවා පොඩි සයිස් එකෙන්. ඉතින් මං මුලින්ම කියන්න ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ මං මේ ශක්ති ඇක්වේරියම් එකේ නම්බරේ දානවා. ඉතින් ඔයගොල්ලෝ කෝල් එකක් දීලා මිල ගණන් කතා කරගන්න. ඩිලිවරි කරන්න ගොඩක් දුරට. ඒක හින්දා කෝල් කර ඩිලිවරි කරනවද කියලා අහන්න එපා. පොඩ්ඩක් ළඟපාතකට වගේ නම් කතා කරගන්න පුළුවන් වෙයි. හැබැයි දුරට ඩිලිවරි කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඊට පස්සේ ඉන්නවා සුපිරිම වේල් ටේල් කාස් සෙට් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ක්වොලිටි කියලා මාළුන්ගේ. හොඳ ඇක්ටිව් සෙට් එකක් ඉන්නවා. එක එක පාට වලින් වේල් ටේල් සෙට් එකක් තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොන්ස්ටර් මාළු වගේම මේ වගේ මාළුත් මිලදී ගන්න පුළුවන් වලස්මුලි ශක්ති ඇක්වේරියම් එකට ආවොත්. ඊට පස්සේ ඔන්න ඉන්නවා සුපිරිම් පරාවි ටිකක්. ඇල්බිනෝ ඇරවානා සහ සිල්වර් ඇරවානා ඉන්නවා. වර්ග දෙකෙන්ම ඉන්නවා. ඒ වගේම විශේෂත්වයක් තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති පැලට් වලට හුරු වෙච්ච මාළු තමයි ඉන්නේ. හිරාමි පැලට් එක වෙන්න ඕනේ මේ. කොහොම හරි ඉතින් පැලට් වලට හුරු වෙච්ච සුපිරිම ඇරවානා සෙට් එකක් ඉන්නවා. සිල්වර් සහ ඇල්බිනෝ එකෙන්. ඒ වගේම මේ ටැංකියේ ඔයගොල්ලන්ට පේනවා ඇති එන්ජල් සෙට් එකකුත් ඉන්නවා. ඉතින් ඉක්මනට විකිරෙන මාළු වර්ගයක් ඉක්මනින්ම යනවා. ඉතින් ඕගොල්ලොන්ට ආවොත් මේ වගේ ක්වොලිටි මාළුවෙක් මිලදී ගන්න පුළුවන් වලස්මුලි ශක්ති ඇක්වේරියම් එකට ආවොත්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කලින් මිලදී ගන්න ඉපු අය දන්නවා ඇති කමෙන්ට් එකක් දාගෙන යන්න. සුපිරිම ක්වොලිටි මාළු ඉන්නවා. ඉතින් වලස්මුලි ශක්ති ඇක්වේරියම් එකේ මොන්ස්ටර් මාළු ඉන්නවා. ඉතින් ඔයගොල්ලොන්ට පේනවා ඇති තව ඒකේ ඒන්ජල්ලුත් ඉන්නවා. සමහරට ඒන්ජල් දාන්න නැත්තේ ඇරවානල්ගේ ආරක්ෂාවට වෙන්නේ නැති. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඒන්ජල්ලා ඉන්නකොට පරපෝෂීන් විනාශ කරනවා. ඊට පස්සේ ඔන්න ඉන්නවා ඇල්බිනෝ ගුරාමි සෙට් එකක් ඉන්නවා. ජයන්ට් ගුරාමි සෙට් එකක් ඉන්නවා ඇල්බිනෝ එකකින්. අඟල් 2.5 3 වගේ සයිස් එකෙන් වගේ ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙයාත් ඉතින් කොළ කෑවට මෙයාත් සාමාන්‍යයෙන් මොන්ස්ටර් ගණේ මාළුවෙක් තමයි ජයන්ට් ගුරාමි කියන්නේ. මොකද මේගොල්ලොත් මස් මාළු පවා කනවා. හුරු කරලා ගත්තොත්. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති සුපිරිම ඒන්ජල් සෙට් එකක් වගේම තවත් සුපිරිම මං ආසම මාළු జాතියක් ඉන්නවා. ෆැන්සි ගෝල්ඩ් ෆිෂ් ඉන්නවා. ෆැන්සි ගෝල්ඩ් ෆිෂ් ජෝඩ්ඩක් ඉන්නවා. ඒ වගේම මන් දන්න විදිහට රංචි හරි ඔහොම වගේ තියෙන නමක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති තවත් හොඳ වර්ග ගෝල්ඩ් ෆිෂ් ජෝඩ්ඩක් ඉන්නවා. ඉතින් හොඳ ක්වොලිටි මාළු 4 දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම දැක්කම මටත් ගන්න ආස හිතුණා. ඉතින් ඒසි නැහැ. ඉතින් පොඩ්ඩක් මිල අධිකයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ මාර්ම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් අල්ලකට වඩා ලොකු වෙන මාළු මේගොල්ලෝ. ඊට පස්සේ ඔන්න ඉන්නවා ටයිගර් සෙවල් නෝස්. ටයිගර් සෙවල් නෝස් ඉන්නවා සෙට් එකක් ගෙනල්ලා ඔන්න මේ පාර මොන්ස්ටර් මාළු හදන්න කැමති අයට ඔන්න ඉන්නවා ටයිගර් සෙවල් නෝස් සෙට් එකක්. දැම්මාවොත් මිලදී ගන්න පුළුවන්. මොකද බලන් ඉද්දි බඩු ඉවරනවා කියලා ඔයගොල්ලෝ දන්නවා හොඳටම. ඊට පස්සේ මෙන්න මේක ඉන්නවා සුපිරිම තවත් සෙට් එකක්. ඉන්දුනීසියන් ටයිගර් කෙනෙක් ඉන්නවා 3 බා වෙන්න ඕනේ. ඒ වගේම බයිස කෙනෙක් හිටියා. මෙන්න ඉන්නවා සුපිරිම බරවියක්. ගොඩක් අය දන්නේ නැති මාළුවෙක් ගෝලිත් ටයිගර්. මෙයා නම් දැන් ගොඩක් දවස් වෙනවා මේගොල්ලෝ විකුණන්නේ නැහැ. මට හිතෙන්නේ මේගොල්ලෝ හදන මාළුවෙක්. මෙයා නම් ගොඩක් හිමීට තමයි ලොකු උනේ. මොකද කියන්න දන්නේ නැහැ. ගොඩක් හිමීට තමයි මාළුව ලොකු උනේ. මාළු වර්ගේ හැටි වෙන්නේ නැති. ඇත්තටම සුපිරිම මාළුවෙක් ලොකු වුණාන් පස්සේ පට්ටම සයිස් වෙන සුපිරිම මාළුවෙක් ඔන්න ඉන්නවා තවත් සුපිරිම බරවියක්. ඔයගොල්ලොන්ට පේනවා ඇති ප්ලැටිනම් RTC කෙනෙක් ඇවිල්ලා තියෙනවා. ටිකක් ලොකු සයිස් එකකින්. ඉතින් දැක්කම මාරම විදියට ආස හිතෙන මාළුවෙක් ඔයගොල්ලොන්ට පේනවා ඇති. ඒ වගේම ඉන්නවා ඒකෙම පීකොක් බාස් වර්ග දෙකකුත් ඉන්නවා. ඒකත් ටිකක් ලොකු සයිස් එකකින් ඉන්නේ. ඒ වර්ග දෙකේ නම නම් මන් දන්නේ නැහැ. එකක් නම් ස්පයිඩර් කියන වර්ගෙ වෙන්න ඕනේ. අනිත් එක නම් දන්නේ නැහැ. ඇත්තටම මගේ හිත ගියා මේ ප්ලැටිනම් RTC දැක්කම නම් ඔයගොල්ලන්ට පේනවා ඇති. මාරම ක්වොලිටි මාළුවෙක්. ඊට පස්සේ ඔන්න ප්ලැටිනම් කට්ටිය ගන්න සල්ලි නැති අයට ඔන්න
රෙඩ් ටේල් කැට්ෆිෂ් ඇවිල්ලා තිනවා නෝමල් එක පොඩි සයිස් එකකින් ඇවිල්ලා තිනවා. ඔයගොල්ලන්ට පේන මැදි නැවතත් ශක්තියක් KTM එකට මේක නම් ඇත්තරම බලන් ඉද්දිම ඉවරන මාළු జాතියක්. ඔයගොල්ලන්ට මතක ඇති මගේ සුපිරි මාළුවෙක් හිටියා. මගෙන් නොසලකෙල්ල නිසා තමයි යා නැති කරගත්තේ මම. ඉතින් අඩි සාමාන්‍යයෙන් අඩි 6ක් 7ක් වගේ ලොකු වෙන මාළුවෙක්. හොඳට ඉඩකට තියෙන්න ඕන මාළුවෙක්. හොඳට කන මාළුවෙක්. ඔයගොල්ලෝ දන්නවා ඉතින් RTC කියන්නේ කොහොමද කියලා. ගොඩක් අය ආස මාළුවෙක්. ඊට පස්සේ ඉන්නවා ස්පෝටඩ් ගා සෙට් එකක් ඉන්නවා. ස්පෝටඩ් ගා සෙට් එකක් ඇවිල්ලා තිනවා. ඇලිගේටර් ගා නෑ. ඉතින් ඇලිගේටර් ගා තහනම් වුණා මං හිතන්නේ ලංකාවේ. අර පිරාන්ල සෙට් එකත් එක්කම ඒකත් තහනම් වුණාද කොහෙද මට මතක නෑ හරියටම. ස්පෝටඩ් ගා සෙට් එකක් නම් ඇවිල්ලා තිනවා. ඉතින් ස්පෝටඩ් ගා ලොකු වෙන්නේ නෑ ඇලිගේටර් ගා තරම්. ඔයගොල්ලෝ දන්නවා මං හරියටම සයිස් එක ගන්නන් දන්නේ නෑ. සාමාන්‍යයෙන් ඇලිගේටර් ගා තරම් නම් ලොකු වෙන්නේ නෑ කියලා මං අහලා තිනවා. ස්පෝටඩ් ගා ඊට පස්සේ ඔන්න ඉන්නවා සුපිරිම එලෝ සෙන්ට්‍රම් කෙනෙක්. මෙයාත් විකුණනවද නැද්ද කියලා මං හරියටම දන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා බලන්න. මෙයා ගාව ගොඩක් සෙට් එකක් හිටිය ලොකු සෙට් එකක්. කොහොම හරි මෙයා විතරයි දැන් ඉතුරුලා ඉන්නේ. මං හිතන විදියට මෙයා විකුණන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ක්වොලිටි කියලා මාළු වගේ. මගේ ගාව හිටපු එලෝ සෙන්ට්‍රමුත් මං විකුණා. ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් මෙයා නම් මාරම ලස්සනයි. ටිකක් ලොකු සයිස් එකක් සාමාන්‍යයෙන් අඩියකට කිට්ටුයි මට හිතෙන්නේ. කලර්ස් පැටර්න් එකේම හොඳට ඇවිල්ලා දිනවා. මාරම ඇක්ටිව් මාළුවෙක්. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා කරලා අහන්න විකුණනවද නැද්ද කියලා. මම හරියටම දන්නේ නැහැ ඒක. ඊට පස්සේ ඔන්න ඉන්නවා පැරෝන් ෂාක් සෙට් එකක්. පැරෝන් ෂාක් සෙට් එකක් ඉන්නවා. ඒ අයත් පැලට් වලට හුරු වෙච්ච මාළු තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති. පැලට් කොහොමද කන්නේ කියලා. ඒ වගේම RTC පැලට් වලට හුරු වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා හිරාම් පැලට් එක ගැන. ඒක ඇත්තටම හොඳ කෑම එකක්. මාළු ඉක්මනට ලොකු වෙනවා. ඒ වගේම හොඳ කලර්ස් හැදෙනවා. මේ මාළු කෑම එක කොයි මාළුන්ට රින් වෙච්ච මාළු කෑම එකක් කියලා තමයි මම දන්න තරමින්. ඒ වුණාට ඕන මාළුවෙක් කනවා. ඕන මාළුවෙක්ට හොඳයි මේ කෑම එක. හිරාම් පැලට් එක ජපාන් නිෂ්පාදනය කරන කෑම එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති පැරෝන් ෂාක් සෙට් එක. පැරෝන් ෂාක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ලොකු වෙන මාළුවෙක්. මාත් ගොඩක් ආස මාළුවෙක්. හැබැයි මගේ ටැංකි නෑ. ඒ වගේ අය හදන්න ලොකු ටැංකියක් තියෙන්න ඕනේ. අඩි 10ක වත් ටැංකියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඉන්නවා මේ දවස්වල පොඩ්ඩක් බහුලව ඉන්න මාළුවෙක්. ඇල්බිනෝ පාකෝ ඉන්නවා. පාකෝ මිල් නම් දැන් ඉතින් පොඩ්ඩක් බහැලා තියෙන්නේ ඉස්සර තිබුණට වඩා. ඇල්බිනෝ පාකෝ ඉස්සර නම් ගොඩක් වටිනාකමක් තිබුණා. දැන් නම් එච්චර වටිනාකමක් නැහැ. ඒක මොකද කියන්න තේරෙන්නේ නැහැ. ඔන්න ඇල්බිනෝ පාකෝ සෙට් එකකුත් බෑලා දිනවා. ඊට පස්සේ ඔන්න ඉන්නවා ඇල්බිනෝ ටීම් ෆොයිල් බාබ් සෙට් එකක්. රෙඩ් අයි එකෙන් තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද ක්වොලිටි කියලා. ඒ වගේම ඒකෙම පිටිපස්සෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති සිල්වර් ෂාක් සෙට් එකක් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට අද ශක්තියක් වේරියම් එකේ අප්ඩේට් එකක් දුන්නේ. ඉතින් මම ඔයගොල්ලොන්ගෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ශක්තියක් වේරියම් එකට මාළුවෙක් ආපු ගමන් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් ඉතින් අනිවාර්යයෙන්ම ශක්තියක් වේරියම් FB page එක follow කරගෙන යන්න. FB page එකට වැටෙනවා ඒගොල්ලෝ ගේන මාළු හැම මාළුවෙක්ම. ඉතින් ඒ වගේම මගේත් මාළු පිස්සෝ FB page එක තියෙනවා. ඒකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube channel එකටත් අලුත් කෙනෙක් නම් FB එකටත් අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් follow කරන්න subscribe කරන්න. ඉතින් මගේ වීඩියෝ එක මම මෙතනින් අතර කරනවා. ඔයගොල්ලෝ බලා ගන්න මේ අන්තිම ටිකෙත් ඉන්නවා ඇල්බිනෝ සෙනගල් එකක් ඉන්නවා. බයිසර් සෙට් එකකුත් ඉන්නවා. ඒ දෙක තමයි ඉතින් අන්තිමට වෙන්නන්න තියෙන්නේ. channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම channel වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. යාළුවන්ට බලන්න share කරන්න. වලස්මුල්ලාවට ඉන්න ඔයගොල්ලොන්ට supreme monster මාළු හදන්න ඕන නම් වලස්මුල් ශක්තියක් කෙරෙම එකට ඇවිල්ලා කැමති මාළු ඔයගොල්ලෝගෙන් වෙන් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.